Academy YouTube channel එකත් එක්ක. ඉතින් මේ මගේ අලුත් channel එක මම අද ඔයාලට කියලා දෙන්න ආවේ කොහොමද WhatsApp group එකක් හදන්න කියලා. ඇත්තටම මේක හරිම ලේසි දෙයක්. මේ මගේ channel එකේ පළවෙනි වීඩියෝ එකෙන් ඉඳලා මම ලේසි දෙකකින් පටන් ගන්න කියලා හිතුවා. ඉතින් යාළුවනේ මේ මගේ පළවෙනි වීඩියෝ එකෙන් ඉඳලා ඔයාලා මට ඉදිරියේදී support කරයි කියලා මම හිතනවා. එහෙනම් කරුණාකරලා මගේ channel එක subscribe කරලා දකුණු පැත්තේ තියෙන bell icon එක click කරලා notifications allow කරගන්න. එහෙනම් වැඩි කරන්නේ නැතුව වීඩියෝ එකට යමු. ඔයාලා ෆෝන් එකෙන් WhatsApp එක ගන්න. WhatsApp එකට ගියාට පස්සේ ඔයාලට පේන තුනේ දකුණු පැත්තේ යටම තියෙන කොළ පාට බොත්තම. ඊට මෙන්න මේ බොත්තම. ඔයාලට පේනවා මම මේ round කරන බොත්තම. මේ බොත්තම හරියටම බවන්න ඕන. මේ බොත්තම ගියට පස්සේ ඔයාලට පේනවා මේ වාගේ ෆෝන් එකේ තියෙන ඒ contact list එකේ තියෙන ඔක්කොම contacts ටික. ඒ contacts වල උඩින්ම තියෙන මෙන්න මේ විදිහට new group කියලා. මේ new group කියලා attach කරන්න. attach කරලා පස්සේ මෙන්න මේ විදිහට ඒ තමයි ඒකට participation add කරන්න ඕන community participation එක. මේක තමයි අපේ යාළුවා. දැන් මම මේකට දෙන්නෙක් විතර දාගන්න ඕනේ වීඩියෝ දාගන්න පුළුවන්. මම දෙන්නෙක් කට් කරා. එහෙනම් ඇත්තටම පස්සේ යාළුවෝ බකට් එකේ තියෙන ඒකේ බුවට පස්සේ ඔයාලට පේන ඇති. ඒකේ බුවට පස්සේ ඔයාලට පේන මෙන්න මේ වගේ ස්ක්‍රීන් එක. ඒකේ තියෙන ඔයාලගේ group එකේ නම හරි subject එක හරි දාන්න. මට පුළුවන් මේකට මට කැමති නමක් දාන්න. ඉතින් ඔන්න මම දාගන්නවා මේකට WhatsApp group කියලා. එහෙම දාගත්තට පස්සේ මට පුළුවන් මේකට මගේ group icon එකක් දාගන්න. ඒ icon එක ගන්න හරියටම අපි එන්න මෙතනට යන්න. අපි group එකට අපිට කැමති icon එකක් දාගන්න පුළුවන් අපේ gallery එකෙන් හරි නැත්නම් අපිට web එකේ search කරලා දාගන්න පුළුවන්. දැන් අපිට මෙතන දාගන්න පුළුවන් මම search web කියන එකට යනවා. මොකෝ කිව්වොත් ඉතින් ලස්සන ගොඩක් ඒව ගන්න පුළුවන් අපිට group වලට අදාළ. දැන් මම මෙහෙමම search කරනවා. මෙහෙම නැත්නම් මට මෙහෙම වෙන විදිහකට search කරන්න පුළුවන්. එනවා මෙහෙම search. හරි. දැන් මට පුළුවන් මෙතනින් ඕන logo එකක් pick කරගන්න. දැන් මම එකක් කිව්වා. එම මේක ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ එකම දේ මේක අප්ලෝඩ් කරන ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඒක ඔයාලට කරන්න තියෙන ඩන් කරන්න. හරි. දැන් මගේ එක හරි මගේ පාටිස්පර්ට්ස් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට මේ දකුණු පැත්තේ යටම තියෙන හරිය ඔබන්න විතරයි. ඔයාලා මේ හරිය ඉබුවට පස්සේ ඔයාලා group එක හැදෙනවා. දැන් මේ දින group එක. දැන් ඔයාලා message ඔයා මම ඇඩ් කරගත්තු පාටිස්පර්ට්ස් දෙන්නටම පේනවා. ඔයාලා පාටිස්පර්ට්ස් ඇඩ් කරගන්න ටික පේනවා. හරි. දැන් මම ඔයාලට උදාහරණයක් වශයෙන් message දාලා පෙන්නනවා. මම මේ message එක යවුවා. මේ message එක දැන් ගියා. ඒක මම ඇඩ් කරගත්තු පාටිස්පර්ට්ස් දෙන්නටම බලන්න. හරි. එහෙනම් ආල් වීඩියෝ එකකින් හම්බෙමු. Bye. Goodbye.